අද වීඩියෝ එක සතුටක්. Hi everyone, welcome back to my channel. ඉතින් Miss Sandhi Vlogs YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එක ටිකක් වෙනස් වීඩියෝ එකක්. මම මේ වීඩියෝ එක පටන් ගන්න කලින් දෙයක් කියන්න කැමතියි. මේ වීඩියෝ එක බලන්න කැමති කට්ටිය විතරක් මේ වීඩියෝ එක බලන්න. බැලුවේ නැතුණාට කමක් නැහැ. අද මම කියන්න හදන්නේ මට හම්බ වෙච්ච පොඩි gift එකක් ගැන. මේක මම දන්නවා සමහර කෙනෙකුට වැඩක් නැති වෙන්න පුළුවන්. හැබැයි මම මේක YouTube channel එකට දාන්නේ මම මේක ලබාගත් achievement එකක්. ඉතින් මම ඒක සතුටක් විදිහට මගේ YouTube ප්‍රජාවත් එක්කලා ඒක බෙදා ගන්න තමයි සතුට බෙදා ගන්න තමයි මම මේක වීඩියෝ එකක් විදිහට YouTube එකේ අප්ලෝඩ් කරන්නේ. ඉතින් මම කතා කරන්නේ මෙන්න මේක ගැන. ඉතින් මේ අවුරුද්දේ ජනවාරි මාසයේ අපේ දහම් පාසලේ ප්‍රයිස් ගිවෙන් එක තිබුණා. එතකොට ඒකෙදි මාව දීප්තිමත්ම ශිෂ්‍යාව විදිහට තේරීපත් වෙනවා. එතකොට මාත් එක්ක තව බෝයි කෙනෙක් එයා දීප්තිමත් ශිෂ්‍යයා, මම දීප්තිමත් ශිෂ්‍යාව. එතකොට මම මේ වෙනකොට දහම් පාසලේ අවසන් ශ්‍රේණිය තමයි ඉගෙනුම ලබන්නේ. එතකොට ඇත්තටම මේක සමහර කට්ටියට වැඩක් නැති වෙන්න පුළුවන්, මම ඒක දන්නවා. හැබැයි මම කැමතියි මේ සතුට බෙදා ගන්න. ඇත්තටම මේ දීප්තිමත් ශිෂ්‍යාව වෙනක සමහර විට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක මහ ලොකු දෙයක් නෙමෙයි කියලා. හැබැයි මට මේක ගොඩක් වටිනවා. මොකද මම මේක හිතාගෙන හිටපු නැති achievement එකක්. මම හිනකින් හිට කෙනෙක්. මම මහන්සි වෙලා වැඩ කරාට මේ වගේ දෙයක් ගැන කවදාවත් හිතුවේ නැහැ. ඉතින් ඒක ඇත්තටම මට unexpected moment එකක් වුණා. ඉතින් ලොකු achievement එකක් මගේ ජීවිතේ. මොකද කවදාවත් මට අමතක වෙන්නේ නැති දවසක්. ස්ටේජ් එකේට නැගලා ඒ moment එක ඇත්තටම ජීවිතේ කවදාවත් මට අමතක වෙන්නේ නැති moment එකක්. එතකොට මම ගොඩක්ම කතා කරන්න හදන්නේ මට හම්බ වෙච්ච මෙන්න මේ gift එක ගැන. එතකොට මට මේ certificate එකයි, එතකොට මෙන්න මේ gift එකයි, ඒත් එක්ක මට තව පොඩි gift වගේක් හම්බුණා. ඒකත් එක්කලා exercise book ඒ වගේ දේවල් ටිකක් හම්බුණා. ඉතින් ඇත්තටම මෙන්න මේ ගැන තමයි මම ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න හිතුවේ. මොකද මේක ටිකක් විශේෂ දෙයක්. ඔයාලට පේනවා මෙතන ගහලා තියෙනවා award winner. එතකොට මෙතන යට තියෙනවා ඇල්ල flower garden resort. මේක මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මොකද්ද කියලා. එතකොට මෙන්න මෙතන මගේ නම ලියලා තියෙනවා කේ මිසඳි ෆර්නෑන්ඩෝ. එතකොට මේක මට හම්බ වෙච්ච award එකක්. එතකොට මාව දීප්තිමත්ම ශිෂ්‍යාව විදිහට තෝරගෙන තිබුණේ ඒ කියන්නේ සිලෙක්ට් කරන්න අපේ නම් දෙක තුනක්ම නොමිනේෂන් වගේ දීලා තිබුණා. එතකොට මාවත් තේරලා තිබුණා. ඒකට තව මම වගේම තව ගෑනු ළමයි එකට තේරලා තිබුණා. එතකොට ඒ නම් වලින් මාව තෝරගෙන තිබුණේ ඔයගොල්ලෝ දන්නවා අපේ දහම් පාසලේ විදුහල්පති කියලා කිරිවෙහෙර කතරගම කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ විහාරාධිපති විදිහට ඉන්න කොබවක ධම්මින්ද මාහිමිපාණන් වහන්සේ තමයි මාව සිලෙක්ට් කරලා තිබුණේ. ඒ වගේම උන්වහන්සේගේ අතින් තමයි මට මේ අවෝඩ් එක හම්බ වුණේ. බොහොම ස්තුතියි ඔබතුමීට. මීළඟට ධර්මාචාර්ය ශ්‍රේණියේ කතිකංශයේ ත්‍යාග ප්‍රදාන ශිෂ්‍යයෙකුටත් හම්බෙලා නැතුව ඇති සුවිශේෂී ත්‍යාග දෙකක් සූදානම් කරලා තිබෙනවා. ඒ සම්පූර්ණ අනුග්‍රහක දායකත්වයේ ලබා දෙන්නේ ඇල්ල ෆ්ලවර් ගාර්ඩන් රිසෝට් අධිපති කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ ගිහි බාරකාර තැන්පත් සශික බඹරැන්ද මැතිතුමා. මං හිතන්නේ ඔබතුමත් ඒ කාලේ දහම් පාසල් යනවනේ හැම ඉරිදම. අදටත් වරද්දක් නැතුව පන්සල් එනවනේ. කතරගම කිරිවෙහෙර නිරන්තරයෙන් දකින්න හම්බ වෙනවනේ. මේ තෑගි දෙක
සම්පූර්ණ වියදම ඔබතුමාගේ ඇල්ල ෆ්ලවර්ගන් රිසෝට් ආයතනයේ හෝටල් පරිශ්‍රයේ දරමින් දිනක සම්පූර්ණ වියදම දරන්නට අවස්ථාවක් ලබා දෙනවා. දින දෙකක අපි තේරෙන සිංහල කිව්වොත් අපි හැමදෙන්නේ ෆුල් බෝඩ් කියන්නේ. සම්පූර්ණ වියදම දින දෙකක වියදම දරලා සුවිශේෂී දරුවෝ දෙන්නෙකුට නිවාඩුවක් ගත කරන්න අවස්ථාවක් දෙනවා. ඒ නිවාඩුව ගත කරන්න දෙන හේතු කාරණාව අපි මේ විදිහට කියන්න ආරාධනා කරනවා අපේ දහම් පාසලේ ආචාර්යතුමියට. මේ දරුවෝ දෙන්න තමයි ඒ සුවිශේෂී තෑගි දෙකට උරුමකම් කියන්නේ. කවුද ඒ දරුවෝ දෙන්න? දහම් පාසල කියන්නේ රාත්‍රී අහසක් වගේ තරු වලින් පිරුණු. ඒ තරු වලින් පිරුණු අහසේ වඩාත්ම දීප්තිය නංවන තරු ඔබ දැක ඇති. එසේනම් ශ්‍රී ආනන්ද දහම් පාසලේ 2025 වසරේ ඒ තම දීප්තිය විහිදුවාලු දුවෙක් සහ පුතෙක් ඇගීමටයි මේ අපේ අවස්ථාව. එසේනම් 2025 වසර තුල ශ්‍රී ආනන්ද දහම් පාසලේ දීප්තිමත්ම ශිෂ්‍යාවට හිමි ත්‍යාගයේ දිනාගන්නේ ඒ ඔබේ දියණිය මිසඳී නෙසන්‍යා ප්‍රනාන්දෝ අවසාන ශ්‍රේණිය. දියණියනි ඔබටයි මේ ඇරයුම. 2026 ප්‍රකම්පන වේදිකාවේ දීප්තිපත්ම ශිෂ්‍යාව ලෙස රුපියල් ලක්ෂ 2කට අධික හෝටල් පැකේජයේ හිමිකාරීත්වය දිනා ගනු ලබන්නේ දීප්තිපත්ම ශිෂ්‍යාව මිසදී සෙසන්‍යා ප්‍රනාන්දු. දියණිය වේදිකාවේ ගමනක හොඳ පරිපූර්ණ දරුවෝ මේ පහසලෙන් දහම් පාසලෙන් එළියට බහිනවයි කියන එක. මොකද සමාජයට වැඩදායි දරුවෝ නිර්මාණය වෙන තෝතැන්නක් දහම් පාසල කියලා කියන්නේ. මේ දුවගෙනුත් පුතාගෙනුත් කෙටි වචනයක් ඔබ හමුවේ තබන්නට උන්ට අවස්ථාවක් දෙනවා. දුවේ දීප්තිපත්ම ශිෂ්‍යාව මොකද හිතෙන්නේ? පැමිණ සිටින සියලු දෙනාගෙන්ම අවසරයි. ඇත්තටම සතුටුයි ගොඩාක්. මට මේ තැනට එන්න මගේ ආනන්ද දහම් පාසලේ සියලුම ගුරු බවතුන් ඇත්තටම ගොඩක් කැප වුණා. ඒ වගේම මට කියන්න දෙයක් තියෙනවා. බල්ල බිරුවට කන්දක් පහත් වෙන්නේ නැහනේ. ඉතින් බල්ල බිරුවට පහත් වෙන්නේ නැති කන්දක් වෙලා ඉදිරියට යන්න. ස්තුතියි. තාම හොඳ ඕදනක් අය ඔබ හමුවේ තබන
කියන්න ඇති 2026ට ආනන්දයන් කරන්න යන අලුත්ම වැඩේ ගැන. උම්නිසලි මේ අවුරුද්දේ සම්ප්‍රදාය හා සම්ප්‍රදායන් ඔබට යොමු අලුත්ම ඉවෙන්ට් එකක අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. ප්‍රකම්පන වේදිකාව සරසන්න ආනන්දිය අපේම සහෝදර සහෝදරියන්ගේ නර්තන ආශයෙන් සූදානම් පිළිබඳ විමසා බලමු. වැඩසටහනේ සුවිශේෂිතම අංගයක් වන තෝරි වාදන කණ්ඩායමේ සූදානම පිළිබඳ අපගේ තෝරි වාදන කණ්ඩායමේ නායිකාතුමියකින් විමසා බලමු. දැක්කනේ ඉතින් ආනන්දයන්ගෙන් ඒ සඳහා ලැබුණු ප්‍රතිචාර පිළිවෙල ඒකෙම අපිට පෙනී යනවා ආනන්දීයන් මේ සඳහා තියෙන සූදානම් පිළිවෙල. නේද මිසන්? ඖෂනාශ්. ඉතින් ප්‍රකම්පන වේදිකාව සමයන්නට ආනන්දයන්ගේ සූදානම් පිළිබඳ මෙසේ විමසා බලමින් අපි සූදානම්. ඔබ සූදානම්. ශශික බබරන්ද ඇල්ෆ්ලවගන රිසෝට් අධිපති එතුමාගේ අනුග්‍රහය ඇතුව තමයි මට මේ අවෝඩ් එක හම්බ වෙන්නේ. එතකොට මම තවදුරටත් මේ ගැන කතා කරොත් මේ අවෝඩ් එක 2 lakhs, ඒ කියන්නේ ලක්ෂ 2ක පැකේජ් එකක් විදිහට තමයි මට හම්බුනේ. ලක්ෂ 2ක පැකේජ් එකක් විදිහට. ඉතින් මම මෙච්චර මේ ගැන කතා කරන්න මට ලොකුවට දෙයක් නෑ කතා කරන්න. මම ඇත්තටම හිතුවේ මේක මම ගත්ත achievement එකක්. මම ඒක මගේ YouTube ප්‍රජාවත් එක්කලා මම ඒක බෙදා ගන්න ඕනේ කියලා හිතුවා මම. ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්නේ. ඉතින් මම මේක යන්නේ කොහොමද? ඒ දේවල් මම වීඩියෝ ගේන්නම් ඉස්සරහට. එතකොට මම මේකට යන්න ලෑස්ති වෙන විදිය, එතකොට එහෙ ගිහිල්ලා මොනවද කරේ, ඔය වගේ වීඩියෝස් ගොඩාක් මම ඔයගොල්ලන්ත් එක්ක බෙදා ගන්න සූදානම්ින් ඉන්නවා. එහෙනම් මම අදට ගිහිල්ලා ඉන්නම්. මේ වීඩියෝ එක ඔයගොල්ලෝ කැමති නම් ලයික් කරන්න. ඔයගොල්ලෝ හිතනවා නම් මේක වැදගත් වෙයි කියලා නිත්‍ය යාළුවන්ට බලන්න ෂෙයා කරලා තියාගන්න. අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මම ආයෙමත් කියනවා මේ වීඩියෝ එක මම දාන්නේ අප්ලෝඩ් කරන්නේ මම ගත්ත achievement එකක් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න විතරයි. මේ වීඩියෝ එක ඔයගොල්ලෝ බැලුවත් මට ප්‍රශ්නයක් නැහැ. බැලුවේ නැතත් මට ප්‍රශ්නයක් නැහැ. එනාට මම හරි සතුටින් කියනවා මම දීප්තිමත් ශිෂ්‍යාව විදිහට අපේ දහම් පාසලේ තේරුණ එක මට ඒක ඇත්තටම මට වෙන කිසිම කෙනෙක්ගේ සතුටක් මට අදාළ නැහැ. මම ඒ ගැන සතුටු වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මොකද හිතෙන්නේ කියලා පහල කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන ඉන්න. එහෙනම් අතට ගිහිල්ලා එන්නම්. ඔයගොල්ලෝ හැමදාම හොඳට මහන්සි වෙලා ඔයාගේ වැඩ ටික කරගන්න. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි.